පින්වත් මිතුරනි, පෝදා මිහිර පෝදින විචිත්‍රාංගයයි මේ ඉදිරිපත් වන්නේ. අද බක්මස පුර පොහෝ දින විශේෂාංගයයි. බක් පෝදින වැදගත්කම අපි දැන් විමසා බලමු. මේ උදාවන්නේ බක් පෝය දිනයයි. බුදුරජාණන් වහන්සේ ශ්‍රී ලංකාවේ නාගදීපයට දෙවන වරට වැඩම කළ පුණ්‍යවන්ත දිනයයි. මහෝදර සහ චූලෝදර නාග රජවරු දෙදෙනා මැණික් ආසනයක් පිළිබඳ ඇති වූ ගැටුමක් හේතුවෙන් යුද්ධයට සූදානම් වූහ. නාග සේනාවන් දෙපාර්ශවයෙන්ම එකතු වී භයානක යුද්ධයක් ඇතිවීමට සූදානම් විය. එවිට ලෝක ශාන්තිය උදෙසා බුදුරජාණන් වහන්සේ නාගදීපයට වැඩම කළහ. බුදුරජාණන් වහන්සේගේ කරුණාවන්ත දේශනාවෙන් නාග රජවරු දෙදෙනා අතර තිබූ විරෝධය නිමා විය. ඔවුන් එම මැණික් ආසනය බුදුරජාණන් වහන්සේටම පූජා කරමින් ඔවුන් සාමය පිළිගත්හ. බක් පෝය දිනය අපට සාමය, සමගිය සහ කරුණාව සිහිපත් කරන පුණ්‍ය දිනක් වේ. මේ උතුම් බක් පෝය දිනයේ ඔබ සැමට තෙරුවන් සරණයි.